ඔන්න අපි ට්‍රිප් එක ස්ටාර්ට් කරා රාගමින් අනුරාධපුරේ යන්න. පළවෙනි ස්ටොප් එක ඇවිල්ලා කීල්ස් පුත්තලම. අපි දැන් ඉන්නේ කීල්ස් පුත්තලමේ. දැනට කිලෝමීටර් 118ක් ඇවිල්ලා තියෙනවා. 79යි. අපි බලමු මෙන්න මෙතන තියෙනවා චාර්ජර් එක. කොච්චර වෙලාවක් ඇයිද චාර්ජ් වෙන්න සහ යන මුදල. පෑ භාගයක චාර්ජ් එකක් දැම්මේ. ඒකට 1830ක් චාර්ජ් වුණා. බලමු පෑ භාගයකට පස්සේ කොච්චර වෙලාවක් චාර්ජ් වෙලා තියෙනවද කියලා. කීල්ස් එකෙන් රුපියල් 3000ක චාර්ජ් කරා. එතකොට 98ක් වෙනකන් චාර්ජ් වුණා. දැන් තව කිලෝමීටර් 72ක් තියෙනවා අනුරාධපුරයට. ෂෝක් නේ. කාලා මෙතන පුටුවක් තියාගෙන ඉඳගෙන ඉන්න තියෙන්නේ. වැටෙයි. ඇත්තටම මේ අනුරාධපුරයට ඇවිල්ලා අපව ශ්‍රී මහා බෝධියට ගිහිල්ලා එන ගමන් මේ අනුරාධපුරයේදී මට මේ වීඩියෝ එකක් කරා. මේ කියන්නේ මේක රෙකෝඩ් කරන්න අමතක වුණා. දැනට කිලෝමීටර් 211ක් ගිහින් තියෙනවා. පුත්තලම ඉඳන් අනුරාධපුරයට එද්දී 180යි. ඒ කියන්නේ 120යි ගිහින් තියෙන්නේ. දෙවෙනි දවසේ දැන් මඩුපල්ලි යන්නේ. තව කිලෝමීටර් 377ක් යන්න පුළුවන් කියලා පෙන්නනවා. දැන් අනුරාධපුරෙන් පිටත් වෙන්න යන්නේ මඩුපල්ලි යන්න. හරි, අපි දැන් මඩුපල්ලියට ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරේ ඉඳන්. ටෝටල් කිලෝමීටර් 305ක් ගිහින් තියෙනවා. දැන් අපි ආපහු අනුරාධපුරයට යන්නේ. අනුරාධපුරයට ගිහලා හෙට ආපහු රාගමට යනවා. සෙලිනෝ ඉප කෑම් බෑග් දෙන්න බෑ චුට්ටක්. අපේ අනුරාධපුර ට්‍රිප් එක ඉවරයි. දැන් අපි කිලෝමීටර් 172ක් පෙන්නනවා. මෙතන ඉඳන් කෙලින්ම යනවා පුත්තලම කීල්ස් එකට. ඒකෙන් චාර්ජ් එකක් අහගන්නවා මේ නැවතත් රාගමට යන්න. අපි නැවතත් කීල්ස් පුත්තලමට ආවා. මේ ෆුල් ට්‍රිප් එක දැනට කිලෝමීටර් 469ක් ගිහින් තියෙනවා. කිලෝමීටර් 85ක් දුවන්න පුළුවන්. පොඩි බ්‍රෂ් එකක් තියෙන්නේ. තව 2-3 එකක් චාර්ජ් වෙනවා.
ඉතින් මෙයා චාර්ජ් කරලා ඉවරනකම් අපිට බලාගෙන ඉන්න වෙනවා මේ අපිට පුළුවන් නම් අර කන්වර්ට් එකක් ගන්න මේ අනිත් චාර්ජර් ගහන්න පුළුවන් මේකේ එක පෝට් එකයි අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ හින්දා ඉතින් එයා චාර්ජ් කරලා වෙනකම් අපිට බලන් ඉන්න වෙනවා ඉතලන් වලින් 146ක් වෙනකම් චාර්ජ් කරගත්තා දැන් කෙලින්ම රාගම කිලෝමීටර් 121ක් වෙනවා රාගමට යන්න කිලෝමීටර් 222ක් දුවන්න පුළුවන් ඔන්න මඩුපල්ලි ගිහිල්ලා ට්‍රිප් එක ඉවර කරා 121ක් විතරයි කිලෝමීටර් 99ක් යන්න පුළුවන් සම්පූර්ණ ට්‍රිප් එක කිලෝමීටර් 592ක් ගිහින් තියෙනවා